හොඳ දේවල් කියන්න ගිහිල්ලා හොඳ දේවල් කරන්න ගිහිල්ලා හොඳටම බැනුම් අහපු අවස්ථාවන්, නින්දාවටපත් වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවන් ඔබේ ජීවිතේත් ඕන තරම් ඇති. ඉතින් සාමාන්‍ය ප්‍රත්‍යඥ මිනිස්සුන්ට විතරක් නෙවෙයි බුදුවරු, මහරහතන් වහන්සේලා වගේ උත්තමයන් වහන්සේලාටත් ඒ වගේ නින්දාවන් වලටපත් වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවන් ඕන තරම් තියෙනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ එක අවස්ථාවක මිනිස්සු තව කෙනෙකුට නිඳා කරන්න ඕන වුණාම අපහාස කරන්න ඕන වුණාම බයින්න ඕන වුණාම නිහඬව හිටියත් බයිනෝ නින්දන්ති තුන්හි මාසීනා නිහඬව හිටියත් බයින කෙනා බයිනෝ නිශ්ශබ්දයි කතා කරන්නේ නැහැ අහංකාරකම ලොකුකම ඔය වගේ දේවල් කියලා නින්දා කරන්න ඕන වුණාම ඒ විදිහට හරි නින්දා කරනවා නින්දන්ති බහුබානිනා වැඩියෙන් කතා කරුවොත් එහෙම ඒත් බයින කෙනා බයිනෝ වැඩියෙන් කතා කරුවොත් කියන්නේ ඉතින් වාචාලකම කතා කරනවා වැඩි කියයි ඔය වගේ නොයෙකුත් දේවල් කියලා නින්දා කරන්න ඕන කෙනා නින්දා කරන්න අවශ්‍ය කෙනාට අනිවාර්යයෙන්ම නින්දා කරනවා බයින මිතබානින්ති නින්දන්ති හොඳ දේවල් කිව්වත් යහපත් දේවල් කිව්වත් ඒත් බනින අය බයිනෝ යහපත් දේවල් කිව්වත් යහපත් මඟ පෙන්වීමක් කරුවත් උපදේශයක් දුන්නත් දැන් මේ කාලේ එහෙම කාටවත් හොඳ උපදේශයක් එහෙම වුණත් දෙන්න හරි අමාරුයිනේ. ඉතින් දැනුම් අහන්න වෙනවනේ. ඉතින් බයින කෙනා ඒ වගේ අවස්ථාවක වුණත් බයිනෝ. නත්ති ලෝකේ අනින්දිතෝ. මේ ලෝකේ නිന്ദා පහස ලබන්නේ නැති කෙනෙක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් ඔබත් යම්කිසි යහපත් දෙයක් කරනවා නම් යහපත් දෙයක් කියන්න යනවා නම් තමන්ගේ හිත සූදානම් කරගන්න එක පෙර සූදානමක් ඇති කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. පෙර සූදානමක් ඇති කරගන්නවා කියලා කියන්නේ තමන් කරන්න යන්නේ තමන් කියන්න යන්නේ යහපත් දෙයක් නම් ඒ පිළිබඳව අනිත් අයගේ ප්‍රතිචාරය මොකක් වුණත් ඒ ගැන ලොකුවට සලකන්න යන්නේ නැතුව මොන ප්‍රතිචාරයක් ලැබුණත් ඒක සමසිතින් දරා ගන්න පුළුවන් හැකියාව හදාගන්න එක තමයි වටින්නේ. එහෙම නැත්නම් කිසිම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ප්‍රතිචාරයන්ගෙන් හොඳ ප්‍රතිචාර නරක ප්‍රතිචාර කියලා කිසිම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැතුව තමන් කරන යහපත් දේ කරගෙන යන එක තමයි වඩාත්ම වටින්නේ. මොකද මේ නිന്ദා ප්‍රශංසා කියන මේ දේවල් හැමෝටම පොදු වෙච්ච ධර්මතාව වගේම తాවකාලික දේවල්.